ඔන්න අද මං ඔයාලට ලාබෙට ඒ වගේම ගොඩාක් රසට මාළු පාන් හදාගන්න විදිය තමා කියලා දෙන්න හදන්නේ. එහෙනම් අපි බලමු ගෙදරදී කොහොමද මාළු පාන් රසට හදාගන්නේ කියලා. මුලින්ම අපි බෝල් එකක් අරගෙන ඒකට ඊස්ට් එකතු කරගන්න ඕන. මෙතෙන්දී ඔයාලා මතක ඇතුව පැකට් කරපු ඊස්ට් මාර ගන්න. මං ඊස්ට් ග්‍රෑම් 10ක් අරගෙන තියෙනවා. ඒකටම සීනි මේස හැඳි එකක් එකතු කරා. ඊළඟට අතින් අල්ලන්න පුළුවන් ගානේ මද රස්නේ උණු වතුර ටිකක් එකතු කරා. දැන් අපි මේක හොඳට දිය කරලා පිපෙනකන් පැත්තකින් තියමු විනාඩි 10ක් වගේ. ඊස්ට් එක පිපෙනකන් ඔයාලට පුළුවන් අල ටික තම්බලා ඒ වගේම මාළු ටික තම්බලා කටු ඉවත් කරලා පොඩි කරගන්න. ඒ වගේම කරියකට ඕන කරන දේවල් ටික ඔක්කොම කපලා ලෑස්ති කරගන්න. ඊස්ට් එකත් පිපිලා තියෙන්නේ අපේ ඩෝ එක අනා ගන්න හදන්නේ. දැන් මම එතන පාන් පිටි ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඊළඟට අපි හදාගන්නපු ඊස්ට් එක හොඳට පිපිලා තිබුණේ. ඒකත් මේකට එකතු කරා. දැන් මේකට මම ලුණුත් එකතු කරගත්තා. ඊළඟට මේ විදියට හොඳට මේක අනා ගන්න ඕන. අද මම මේ ඩෝ එක අනාගන්නේ මද රස්නේ උණු වතුරෙන්. අපිට අල්ලන්න පුළුවන් ගානේ රස්නේ තියෙන උණු වතුරෙන් තමා අනාගන්නේ. මද රස්නේ උණු වතුරෙන් අනාගත්තම ඩෝ එක ඉක්මනින්ම පිපෙනවා. මාළු පාන් හදාගන්න මෙතඩ් ගොඩක් තියෙනවා. සමහර ක්‍රමවලට කූල් වතුරෙන් අනා ගන්නත් පුළුවන්. දැන් මෙන්න මේ විදියට ඩෝ එක නීට් කරගන්න ඕන. මේකට අපිට විනාඩි 15ක් 20ක් වගේ යනවා. ඔයාලට මේක ලෑල්ලකට දාලා තුනී කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදියට බෝල් එකේම හදාගන්නත් පුළුවන්. බෝල් එකේ නම් ටිකක් අමාරුයි නීට් කරගන්න. ඔයාලට ලිස්සන සුළු මතු පිටක් තියෙන ලෑල්ලක නම් හරිම ලේසියෙන් මේක නීට් කරගන්න පුළුවන්. දැන් මේකට මම බටර් එකතු කරගන්නවා. මෙතෙන්දි මම බටර් ග්‍රෑම් 50ක් තමා අරගත්තේ. මේකට ඔයාලට ඇස්ට්‍රා අරගන්නත් පුළුවන්, මෙඩෝලි අරගන්නත් පුළුවන්. ඊළඟට මෙන්න මේ විදියට ඒකත් හොඳට පිටි මිශ්‍රණයත් එක්ක අනා ගන්න ඕන. මේ වෙලාවේදී අපේ පිටි මිශ්‍රණය පොඩ්ඩක් කෑලි කැඩෙන ගතියක් එනවා. ඒ වුණාට අත නවත්තන්නේ නැතුව හොඳට ඩෝ එක නීට් කරගන්න. ටික වෙලාවකින් පිටි මිශ්‍රණයට බටර් ටික උරාගෙන ඒ කෑලි කැඩෙන ගතිය හරියනවා. ඉතින් හරිම ලේසියෙන් මේ විදියට ඔයාලට ගෙදරදී රසයට මාළු පාන් හදාගන්න පුළුවන්. කඩෙන් ගන්නවට වඩා ගොඩාක් ලාභයි. ඒ වගේම හරිම පිරිසිදුවට ලේසියෙන් හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ අත හොඳට තද කරලා අපි මේ ඩෝ එක නීට් කරගන්න ඕන. මං විනාඩි 20ක් වගේ ඩෝ එක නීට් කරා. ඊළඟට මේක වහලා මම පැය භාගයක් පැත්තකින් තියුවා. ඔයාලට පේනවා ඇති පැය භාගයකට පස්සේ ගොඩාක් පිපිලා තියෙන්නේ. අපේ ඩෝ එක මේ වෙලාවේදී හොඳට පිපිලා. දැන් අපි අත් දෙකේ හොඳට පොල් තෙල් ටිකක් ගාගෙන ඊළඟට ඩෝ එක ආපහු නීට් කරගනිමු. තවත් විනාඩි 5ක් වගේ ඩෝ එක ආපහු නීට් කරගන්න ඕන. ඔයාලා මේ ඩෝ එක නීට් කරගන්න වෙලාවේදී වතුර එකතු කරද්දී බොහොම පොඩි ප්‍රමාණයක් එකතු කරලා හොඳට නීට් කරගන්න බලන්න. මොකද වතුර ගොඩාක් එකතු කරාම අතේ ඇලෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඔයාලට ඩෝ එක නීට් කරගන්න බැරි වෙනවා. මෙන්න මේ විදියට හොඳට අපි ඩෝ එක දැන් නීට් කරගන්න ඕන. මේකත් අතේ ඇලෙන ගානක් තිබුණට ගොඩාක් ඇලෙන මට්ටමක් නෑ. සාමාන්‍ය ගානට තියෙන්නේ අපි ඊස්ට් රොටි, පොල් රොටි හදාගන්න ගානට වගේ. දැන් ඊළඟට මේ වගේ ගුලි වෙන් කරගන්න ඕන. මාළු පාන් හදන ප්‍රමාණයට ඔයාලට ගුලි වෙන් කරගන්න පුළුවන්. දැන් මං ඒකත් චුට්ටක් වෙලා පැත්තකින් තියලා ඊළඟට කරි එක හදාගන්න හදන්නේ. ෆිලින් එකට ඕන කරන මං ඒකට භාජනයක් ලිපේ තියලා පොල් තෙල් වලින් මේස හැඳි දෙකක් එකතු කරා. දැන් ඒකට මම තලා ගනිපු ඉඟුරු සුදු ලුණු පේස්ට් එකකින් මේස හැන්දක් එකතු කරලා ඒක හොඳට ටෙම්පරාදු කරගන්න තමා හදන්නේ. ඉඟුරු සුදු ලුණු ටික හොඳට සුවඳෙනකන් ටෙම්පරාදු කරලා ඊළඟට හීනියට කපා ගනිපු කරපිංචා, කොත්තමල්ලි කොළ, ඒ වගේම පොඩියට කොටු කපා ගනිපු ලොකු බීලුණු ගෙඩියක්, ඒ වගේම නයිමිරිස් කරල් දෙකකුත් හීනියට කපලා එකතු කරා. ඒකටම මම ලීක්ස් කොළ ටිකකුත් එකතු කරගත්ත හීනියට කපලා. දැන් මේ විදියට අපි මේක හොඳට ටෙම්පරාදු කරගන්න ඕන. දැන් ඊළඟට මම ලීක්ස් වල කඳන් කොටස එකතු කරගන්නවා. ඒ ටිකත් අපි හොඳට ටෙම්පරාදු කරගන්න ඕන. ටෙම්පරාදුව ඔයාලට ෆිලින් එක කැමති විදියකට රසට හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගන්න විදිය. මේ වෙනකොට මම අල ටික තම්බලා අල ටික හොඳට පොඩි කරලා තියෙන්නේ. ඒ වගේම තමා මාළු ටිකත් තම්බලා අරගෙන කහයි ලුණුයි ටිකක් දාලා ඊළඟට කටු ඉවත් කරලා හොඳට පොඩි කරලා තමා තියෙන්නේ.
ඊළඟට මම මිරිස් කුඩු වලින් තේ හැඳි එකක් එකතු කරා. කහ කුඩු වලින් තේ හැඳි කාලක්, ගම්මිරිස් කුඩු වලිනුත් ටිකක් එකතු කරගන්න. ඒ වගේම ආගේ රස අනුව ලුණුත් එකතු කරගන්න. මේ විදිහට දැන් අපි ඔක්කොම ටික හොඳට කලවම් කරගන්න ඕන. නයි මිරිස් එකතු කරාම මේ ෆිලින් එකට හරියම රසයි. ඉතින් තියෙනවා නම් මතක ඇතුව නයි මිරිස්ම එකතු කරන්න. නැත්නම් අවු මිරිස් කමක් නැහැ. ඊළඟට පොඩි කරගන්නපු මාළු ටික එකතු කරගන්නවා. ඔයාලට මාළු වෙනුවට මේකට සැමන් අරගන්නත් පුළුවන්. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එකත් click කරලම තියාගත්තොත් මේ වගේ රසම රස recipe එකක් මම දාපු ගමන් ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේමයි මේ recipe හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඔන්න දැන් මම පොඩි කරගන්නපු අල ටිකත් එකතු කරා. මේ වෙලාවේදී බලන්න ලුණු එහෙම ඇතිද කියලා. මදි නම් මේ වෙලාවේදී එකතු කරගන්න. දැන් අපි ෆිලින් එකත් හදලා ඉවරයි. මේ වෙලාවේදී මම මාළු පාන් ටික තුනී කරගන්න හදන්නේ. මේ විදියට මම ලොකු පිඟානකට පාන් පිටි ටිකක් එකතු කරා. ලෑල්ලකට උනත් කමක් නැහැ. ඊළඟට අර හදාගන්නපු ගුලියක් තියලා මේ වගේ හොඳට තුනී කරලා මෙන්න මේ විදියට තුන් හුලස් හැඩයට නවා ගන්න ඕන. හරියටම මාළු පාන් එකේ හැඩය එන්න ඕනේ නැහැ. මොකද මේක පිපෙනකොට ලස්සනට මාළු පාන් එක හැදිලා එනවා. මුලින්ම මෙන්න මේ විදියට බෝලයක් අරගෙන හොඳට තුනී කරලා ඊළඟට එකම ප්‍රමාණකින් කරි එක තියාගන්න. මම නම් පාවිච්චි කරේ මේස හැන්දක්. නැත්නම් ඔයාලට කරි එකෙන් කට්ලට් හැඩයට ගුලි හදලා තියාගන්නත් පුළුවන් මෙන්න මේ විදියට. ඊළඟට හරි මැදින් තියුවා. මෙන්න මේ විදියට තුන් හුලස් විදියට නවා ගත්තා. කරි එක එළියට එන්නේ නැති වෙන්න නවා ගන්න. මේ විදියට පාන් පිටි ග්‍රෑම් 500න් අපිට මාළු පාන් 14ක් 15ක් වගේ හදාගන්න පුළුවන් පොඩි සයිස් මාළු පාන්. ඊළඟට අපි මේ හදාගන්නපු මාළු පාන් ටික ට්‍රේ එකට ඔයිල් පේපර් එකක් දාලා එක ළඟ ගෑවෙන්නේ නැති වෙන්න තියාගන්න ඕන. ඒ වගේම ඒකත් තව විනාඩි 30ක් පැත්තකින් තියලා තියන්න ඕන. රෙදි කෑල්ලකින් වහලා. ඉතින් සර්වියට් එකකින් උගේ ඔයාලට වහ ගන්න පුළුවන්. ඊළඟට අපි oven එක මේ විදි ප්‍රීහීට් වෙන්න දාලා තියෙන්නේ සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක්. ප්‍රීහීට් වෙච්ච oven එකට තමයි අපි මේ ටික දාගන්නේ. විනාඩි 30කට පස්සේ මාළු පාන් ටික oven එකට දාන්න කලින් මේ මාළු පාන් උඩ බිත්තරයක් හොඳට විස් කරලා අරගෙන සිලිකන් බ්‍රෂ් එකක් පාවිච්චි කරලා ගා ගන්න ඕන. ඊළඟට තමයි අපි මාළු පාන් ටික oven එකට දාගන්නේ. දැන් ඔන්න oven එකට මම මාළු පාන් ටික දාගෙන තියෙන්නේ සෙල්සියස් අංශක 200කට විනාඩි 20ක් මම මේක බේක් කරගත්තා. ඉතින් oven එකෙන් oven එකට ගත වෙන කාලය වෙනස්. විනාඩි 15ක් වගේ පහුවෙද්දී ඔයා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. මෙන්න මේ විදියට ලස්සනට අපිට මාළු පාන් හදා ගන්න පුළුවන්. ඉතින් අඩිය කර වෙලා නැහැ. ගොඩාක් රසට soft එකට මාළු පාන් ටික තියෙනවා. මාළු පාන් ටික බාපු ගමන්ම මේකේ බටර් ටිකක් ගා ගන්න අමතක කරන්න එපා. දැන් මේ මාළු පාන් ටික තවත් විනාඩි 10ක් විතර රෙදි කෑල්ලකින් වහලා තියන්න. ඊට පස්සේ කෑමට ගන්න පුළුවන්. ඉතින් හරියම රසයි මාළු පාන්. හොඳ soft එකට තියෙනවා. ඉතින් එහෙනම් හදලා බලලා රස කොහොමද කියලා මටත් කියන්න. මගේ වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි.